කෙටින්ම කිව්වොත් ලංගම බස් එක නැග්ගාම පූජ්‍ය පක්ෂයකට සීට් එකටත් හෙට අනිද්ද සුදුහුණු ගාලා මේ කට්ටිය අප්‍රයින් කරනවා. මේක අනතුරක් නායක හාමුදුරනේ. මේක අනතුරක්. මේ අය බලයට ගත්තොත් මෙයාලා තුවක්කො ඔළුවට තියලා කට වහගෙන හිටපන් කියන ඊළඟ සමාජ ක්‍රමයක් බිහි කරන්න එන ක්‍රමයක් මේ. මේ ඇත්ත තේරුම් කරගත්තේ නැත්නම් 22 වෙනිදා වෙනකොට මේ රටේ මහා සංඝරත්නයටත් අහිංසක මිනිසුන්ටත් නරුන් කන්න වෙනවා. ඒ මිනිමරු සංස්කෘතියට එරෙහිව අපි නායකත්වයක් දෙන්න තීරණය කළා. මුස්ලිම් සහෝදරයන්ටවත් දෙමළ සහෝදරයන්ටවත් සිංහල සහෝදරයන්ටත් ආගමක් අදහන්න බෑ ප්‍රසිද්ධියේ. පෙරහැරක් කරන්න බෑ අපේ සංස්කෘතියක් අදහන්න බෑ. දැන් රුදුරු වෙසින් ඉන්නේ ලේ විපාසයෙන් ඉන්නේ බලය ගත්තාම විය හැකි තත්ත්වය ඉතාමත් භයානකයි. ඒ නිසා අපේ හාමුදුරන් වහන්සේලාගෙන් වැඳලා ඉල්ලනවා ගමක් ගාන ගිහිල්ලා ගෙයක් ගාන ගිහිල්ලා මේ තියෙන අනතුර පැහැදිලි කරලා ලබන 21 වෙනිදා අපේ සිංහල බෞද්ධ ගෙවල් වල මිනිස්සුන්ට බුදු පහන පත්තු කරලා අදිෂ්ඨාන ශීලීව ගිහිල්ලා සතිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපති කරන ඒ උතුම් පරමාදර්ශී චරිතය මේ රටේ ජනාධිපති කරන ඒකායන පරමාර්ථය යුගයේ කාර්යභාරය හැටියට ඉටු කරන්න කිය සේරම අහෝසි කරන්න වෙසනයක් එමින් තිබෙනවා. මහා පිළිලයක් එමින් තිබෙනවා. මාධ්‍යවේදීන්ට අපි කියන්නේ ඔය කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ. ජනාධිපති විවේචනය කරන්න, අගමැති විවේචනය කරන්න, එක විවේචන කරන්න, සංවාද කරන්න ඉඩ හම්බෙන්නේ නැහැ. ඔය ඔක්කොම කුඩු පට්ටම් තනි මාධ්‍ය ආයතනයක් විතරයි තියෙන්නේ. ඒ මාධ්‍ය ආයතනයෙන් අපි කියන එක කියන්න ඕනේ. ඒ JVP එක කියන එක කියන්න ඕනේ. ඒක තමයි මාධ්‍ය නිදහස නමින් එදාට එන්නේ. 5 දෙනෙකුට එක තැන ඉඳගෙන කතා කරන්න දෙන්නේ නැහැ මතක තියාගන්න. 5 දෙනෙකුට එක තැනක ඉඳලා කතා කරන්න දෙන්නේ නැහැ. තහනම්. ඒවා රාජ්‍ය විරෝධී ක්‍රියා හැටියට නම් කරනවා. ඒක තමයි අනිවාර්යයෙන්ම වෙන්නේ. JVP එකේ ඉන්න කාඩර් එකේ ඉන්න ගම්වල ඒගොල්ලෝ තමයි එකතු වෙලා පාලනය මෙහෙවන්නේ පල්ලෙහා. ඒක නිසා මාලිගා පූජා නැහැ. නවම් පෙරහර මොනවත් නැහැ. කටින පින්කම් සම්පූර්ණයෙන්ම සමාප්තයි. ඔය ඔකක්වත් කරන්න මොනවත් බෑ. ඒවා තහනම්. ඒවා දියුණුවට බාධා හැටියට තමයි සලකන්නේ. ඒ නිසා තමයි අන්‍යාගමික අනාගමික නිර්ආගමික රාජ්‍යයක් නිර්මාණය කරගන්නවා කියන තැනට එන්නේ. ඒක නිසා ඔබ වහන්සේලාට හොඳ අවස්ථාවක් එනවා හෙට අනිද්දා. පොය දවසක් එනවා. මේ පොය දවසේ තමන්ගේ දේශනා හැකිතාක් උපයෝගී කරගෙන මේ ව්‍යසනය පිළිබඳව ජනතාවට දැනුවත් කරන්න. කටින දේශනා ඇතුලේ කටින පින්කම සම්බන්ධ කරන දේශනා ඇතුලේ මේට හෙටානිත් දැන පොය දවසේදී මහජනයා පුළුවන් තරම් දැනුවත් කරන්න ව්‍යසනයක් එනෝ කියලා. ව්‍යසනයක් එනෝ කියලා. මේ රට නැති වෙනවා අපිට. මේ රට අපිට නැති වෙන අර සජිත් ප්‍රේමදාස මැතිතුමා අනිවාර්යෙන් පුටුවේ වාඩි කළ යුතුයි. එහෙම නැති වුණොත් අපිට රටක් නැහැ හාමුදුරනේ. දහම් පාසල් කටින පින්කම් අරවම කිසි දෙයක් කරන්න දෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි මේ ඔය අක්කර ගණන් දහබබ ගණන් හදන්න ගොවිතැන් කරන්න දෙන්නෙත් නෑලු. අර පොඩි ග්‍රීන් හට් එකක් ඇතුලේ තමයිලු ගොවියට ගොවිකම් කරන්න දෙනවා කියලා කියන්නේ. 88 89ට යන්න කැමතිද? ඈ? බුද්ධාගම සුරකින්නවා දැන් එයාලා කියනවා දහම් පාසලුත් නතර කරනවා. පෝයකුත් නෑ. සිල් ගන්නවත් බෑ. පෙරහැරත් නෑ. මහාන වෙන්නත් බෑ. ආගම අදහන්නත් බෑ. නිරාගමික. මිනිමස් කාපු જાතියක් උන්. එහෙම යුගයකට යන්න කැමතිද?